නංගි. සෑහෙන කාලෙකින් මතකද දන්නේ මං ඔයාගේ පර වෙම්වතා. දැන් මං ඔයාගේ ඔයා මගේ මොකද මතක නැත්තේ? අතමතක මතකයි. මතක තියෙන්නේ නෙවෙයි. ඒ කාලේ මට එහෙන ලෙඩක් තිබ්බනේ. අනාගතේ තව කෙනෙක්ගේ ප්‍රිය භාර්යාවක් වෙන්න ඉන්න ගෑල් ළමෙක් හොඳට බලාගෙන තැන් තැන් වල එක්කන් ගිහින් කන්න බොන්න රන් දීලා හොඳට පරිස්සම් කරන්නේ. දැන් නම් ලෙඩේ පොඩ්ඩක් හොඳයි. ඔය තනියම නෙමෙයි ආදරේ කරේ. මාත් ආදරේ කරානේ. ආදරී රුචිරාණන් කිව්වලු. හැබැයි ඉතින් පැය ගණන් කෝල් වෙයිටින්ග්ස් තිබ්බා. අතුරුණ අයියලා ගොඩක් හිටියා. බාත්රූම් යන්න කියලා රෑමේ දැරලා ඔන්ලයින් ගිහින් තිබ්බා. අනින්නේ ඔයාලට තේරෙන්නේ නැහැ. කැමති දෙයක් හිතාගන්න. වගේ ඩයලොග්ස් දීලා ආදරේ පොඩ්ඩක් ඩාන්ඩුම් වෙලා තිබ්බා. මම කතා කරන්න එපානේ. අපි සම්බන්ධ නවත්තනකොට එකඟ වුණානේ. හිතේ කිසිම තරහක් නැතුව එමම කියලා. අම්මට සියනවා කොල්ලට සොරි වෙනවා. ඔයා කොහමද දාලා ඇද්දි සුරංගනා කතානේ කිව්වේ සංසලා. ඔයාට තව ටිකක් නිදාස ඕනේ. අම්මලගේ කීමට පිටින් යන්න බෑ. ඔයාට මං ආදරේ නැති මොකද නෙමෙයි ඔයා දාලා යන්නේ. මගේ සතුට ගැන හිතලා. ඔයා සතුටින් ඉන්න. මං යනවා. හොඳ කෙනෙක් හම්බෙ. ඒ වගේ ඩිස්නිලන්තෙන් ඉම්පෝට් කරලා සුරංගනා කතානේ මට දුන්නේ. ඒව වදන් නෙමෙයි. හිතෙන් කියපු දේවල්. ඔය දුකින් ඉන්න නිසා මම සතුටින් ඉන්න කිව්වේ. මං ආසව සතුටින් ඉන්නවා දකින්න. සතුටෙන් ඉන්නවා දකින්න කැමති නම් දාලා යනවාද ගෑණි. තමුසෙනික මට ටෝක්ස් දීගෙන ඉන්න එපා. තමුසෙ මොන වගේද කියලා මම හොඳට දන්නවා. ඇයි? දැන් මම මොන වගේ කියලා තමස කියන්නේ? එක්ස් යනු ලයිටරයක් වෙන්නේ අරුම පුදුම ජීවියෙක්. ඒ මොකද? කොච්චර කොහොම පරිස්සම් ගන්න නැතුවත් පොඩ්ඩ මිස්සුරුකම වෙන එකක් කරන් යනවා. Lämisi boola basana toma sama taman gamen inne lasana kolle bachan wage amita da hitane padura digegen yanna me pema da kata ke ma muuna balla dekka kiwwa amata